කරන්න මැලේසියා එන ගොඩක් අය කෝලාලම්පුර් අවට තියෙන ටූරිස්ට් ඇට්‍රැක්ෂන්ස් වලට විතරයි ගොඩක් වෙලාවට යන්නේ. හැබැයි තව ගොඩක් ට්‍රැවල් ඩෙස්ටිනේෂන්ස් තියෙනවා මැලේසියා ඇතුලේ. මේ බ්ලොග් සීරීස් එක අනේ වගේ මම ගියපු අයිලන්ඩ් එකක්. So, let's join with me for the full tour guide to the Penang Island. මේ වීඩියෝ එක ඒකේ part 1. This is all about committing to the Penang. කොහොමද ටිකට් බුක් කරන්නේ, prices, experience එක සහ වැදගත් tips මම මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. So, keep watching. Welcome to Let's Bike the World. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයා මැලේසියාවේ ඉන්න කෙනෙක් හරි මැලේසියාවට travel කරන්න ඉන්න කෙනෙක් හරි නම් මේ vlog series එක අනිවාර්යෙන් බලන්නම ඕනේ. ඉතින් අද අපි යන්නේ ටිකක් long trip එකක්. පැය 5ක විතර ride එකක් තියෙන දවස් 3ක trip එකක්. So let's go. අපි මේ journey එක පටන් ගත්තේ TBS කියන බස් ස්ටේෂන් එකේ. මේ බස් ස්ටේෂන් එක තියෙන්නේ කෝලාලම්පුර වල. මෙතන ඉඳලා අපි පිනෑන් වල සුන්ගායි නිබෝ කියන බස් ස්ටේෂන් එකට තමයි බස් එකේ යන්නේ. මේක පැය 5ක විතර ජර්නි එකක්. TBS ස්ටේෂන් එකේ ඩිපාචර් ලොබි එකට ගියාට පස්සේ මේ විදිහේ ස්ක්‍රීන්ස් තියෙනවා. අපි යන බස් එක යන ටයිම් එක, ඊට පස්සේ ගේට් එක මොනවාද කියලා බලා ගන්න පුළුවන්. මේක ටිකක් ලොකු ස්ටේෂන් එකක්. ඒක නිසා අඩුම තරමේ ඩිපාචර් ටයිම් එකට පැය භාගයකට කලින්වත් ස්ටේෂන් එකට එන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඩිපාචර් හෝල් එකෙන් අපි ඇතුළට ගන්න QR එක ස්කෑන් කරලා අපි කවුන්ටර් එකෙන් ටිකට් එක පර්චේස් කරත් ඔන්ලයින් පර්චේස් කරත් QR එක ස්කෑන් කරලා තමයි ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ අපි ගියා ගේට් එක හොයාගෙන. අපිට යන්න තිබුණේ ගේට් නම්බර් 5 වලට. අපේ ඩිපාචර් ටයිම් එක තිබ්බේ 11:00. අපි විනාඩි 45කට විතර කලින් ස්ටේෂන් එකට ආපු නිසා රෂ් එකක් නැතුව ස්මූත්ලි වැඩ ටික කරගෙන ගේට් එක ගාවට එන්න පුළුවන් වුණා. මේ බස් එක ඇතුළට කෑම වතුර ගෙන යන්න දෙන්නේ නැහැ. එයාලා බෑග් චෙක් කරන්නේ නැහැ. හැබැයි දැක්කොත් ගෙන යන්න දෙන්නේ නැහැ. ඩස්බින් කරන්න කියලා කියනවා. හැබැයි මගේ බෑග්පැක් එක ඇතුලේ නම් ස්නැක්ස් වගේකුයි වෝටර් බෝටල් එකකුයි තිබුණා. ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මම එළියට ගත්තෙත් නැහැ. මේ බස් එක නවත්තන්නේ නැහැ. හැබැයි ඉපෝවලදී එක ස්ටොප් එකක් තියෙනවා. වොෂ්රූම් යන්න කෑම මොනවා හරි ගන්න ඕනේ වුණොත් ඉපෝවලදී ඒක කරගන්න පුළුවන්. දැන් බස් එක පිටත් වෙන්න හදන්නේ. ආපහු බස් එකට නගෙද්දී QR එක ස්කෑන් කරලා තමයි ඇතුළට ගන්නෙ. ඉතින් මෙන්න මේක තමයි අපි යන බස් එක. ලගේජස් මොනවා හරි තියනවා නම් මේ විදිහට බස් එකේ ස්ටෝර් කරන්න පුළුවන්. අපිට මේ බස් එක බුක් කරද්දී සීට් එකත් එතනින්ම බුක් කරගන්න පුළුවන්. ඉතින් බස් එකට නගිනකොට අපේ සීට් නම්බර් එක බලලා ඒගොල්ලන් අපිට සීට් එක තියෙන තැන පෙන්නනවා. අපි මේ බස් එක බුක් කරේ රෙඩ් බස් මොබයිල් ඇප්ලිකේෂන් එකෙන්. ඒගොල්ලන් වෙබ්සයිට් එකෙන් බුක් කරන්නත් පුළුවන්. බුක් කරද්දිම පේමන්ට් එකත් කරන්න ඕනේ. මේක ඩබල් ඩෙක් බස් එකක්. අපි බුක් කළේ උඩ සීට්ස්. මේ සීට්ස් හරිම කම්ෆර්ටබල්. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. ගොඩක් දුර යන නිසා කම්ෆර්ටබල් යන්න පුළුවන්. ඒ වගේම චාර්ජින් පොයින්ට් එකක් තියෙනවා. AC, ලයිට් කන්ට්‍රෝල්, සීට් බෙල්ට් හැම දෙයක්ම තියෙනවා බස් එකේ. බස් එක පිටත් වෙන්න තිබුණේ 11:30ට. හැබැයි විනාඩි 6ක ඩිලේ එකක් තිබ්බා. 11:36යි බස් එක පිටත් වෙද්දී. අපි රෙඩ් බස් එකෙන් බස් බුක් කරද්දී බස් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගොඩක් ඉන්නවා. රිවිව්ස් බලලා අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි සිලෙක්ට් කළේ ආලියා එක්ස්ප්‍රස් කියන බස් සර්විස් එක. අපි දෙන්නටම එක පැත්තකට බස් ටිකට් එක උනේ මැලේසියන් රිගිට් 100යි. ඒ කියන්නේ එක්කෙනෙකුට මැලේසියන් රිගිට් 50ක් තමයි වෙන්නේ. පිනෑන් කියන්නේ නදර්න් මැලේසියාවල මලක්කා ස්ට්‍රීට් එකේ තියෙන අයිලන්ඩ් එකක්. පිනෑන් වලට යන්න
බස් එකේ, ට්‍රේන් එකේ, ෆ්ලයිට් එකේ, ක්‍රූස් එකක නැත්තම් අපේ වෙහිකල් එකක මේ ඕනෙ විදියකට පුළුවන්. වර්ග කිලෝමීටර් 1049ක විශාලත්වයක් තියෙන පිනැන් අයිලන්ඩ් එකයි මේන්ලෑන්ඩ් එකයි කනෙක්ට් කරන බ්‍රිජ් දෙකක් තියෙනවා. අපි මේ යන්නේ එයින් එක බ්‍රිජ් එකක් උඩින්. පිනැන් අයිලන්ඩ් එකේ පොපියුලේෂන් එක 17,40,405ක්. එතනින් 41.3ක් චයිනීස්, 41.1ක් භූමිපුත්‍ර, 8.9ක් ඉන්දියන්. ඒ වගේම සම්පූර්ණ පොපියුලේෂන් එකෙන් 45.5ක් සුන්නි ඉස්ලාම් ආගම අදහන අය, 37.6ක් බුද්ධ ආගම අදහන අය, 8.4ක් හින්දු ආගමේ අය. යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් වෙන ජෝර්ජ් ටවුන් කියන්නේ පිනැන් අයිලන්ඩ් එකේ කැපිටල් සිටි එක. ඉතින් මේ පිනැන් අයිලන්ඩ් එකේ බලන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. පැය 5කට පස්සේ අපි ආවා සුන්ගානිබෝන් ස්ටේෂන් එකට. මෙතන ලොකර්ස් තියෙනවා. ලගේජස් හරි බෑග්ස් හරි මොනා හරි සේෆ්ලි තියලා යන්න ඕනි නම් ලොකර්ස් වලට දාලා යන්න පුළුවන්. සුන්ගානිබෝන් ඉඳලා අපි යන හොටෙල් එකට ග්‍රැබ් එකක යන්නත් පුළුවන්, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්නත් පුළුවන්. අපි ග්‍රැබ් එකක් දාගෙන තමයි යන්නේ. බස් රයිඩ් එක පැය 5ක් වුණාට ලොකු ටයර්ඩ්නස් එකක් අපිට දැනුනේ නැහැ. ඉපෝවල 20 මිනිට්ස් වගේ බස් එක නතර කරලා තිබ්බා. අපිට වොෂ්රූම් යන්න කෑම මොනවා හරි ගන්නව නම් කෑම කන්න ටයිම් එක තිබුණා එතන. අපි යන්නයි එන්නයි දෙකටම එකපාර තමයි ටිකට් බුක් කරේ රෙඩ් බස් එකෙන්. එතකොට ටෝටල් ට්‍රාන්ස්පෝර්ට් වලට රිගිට් 200ක් ගියා යන්නයි එන්නයි දෙකටම. ඊට අමතරව ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් කැමති නම් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒකට වෙනම රිගිට් 10ක් යනවා එකිනෙකට රිගිට් 5 ගානේ. එතකොට ටෝටල් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක උනේ රිගිට් 210ක්. ඕවරෝල් ගත්තොත් මේ බස් රයිඩ් එක මගේ ජීවිතේට හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් පිනෑන් වල අපි මොනවද කළේ, කොහෙද ගියේ කියලා ඉස්සරහ vlogs වලින් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් පොඩි හරි වැදගත්කමක් තියෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න. Thank you for watching. Bye.